මේකප් එකක් දාන්න යන්නේ පළවෙනිවර මොයිස්චරයිස් කරගමු. මම පාවිච්චි කරන්නේ සෙටපිල් එකේ මොයිස්චරයිසිං ලෝෂන් එක. මේක චූට්ටක් තිබ්බම ඇති සාමාන්‍යයෙන් ගොඩාක් ගන්න ඕනේ නැහැ. ඒ වගේම මේක ගොඩාක් ඩාර්ක් ස්පොට්ස් වලට හොඳයි. ලාස්ට් වීක් මගේ මුණ ගොඩාක් ගෙඩියවිලා තිබ්බා. ඒකෙන් ගොඩාක් තියෙනවා. කැලර්. සාමාන්‍යයෙන් 2 weeks වගේ වෙද්දි මේ කැලර් ටික අඩු වෙනවා. අපි යමු ෆවුන්ඩේෂන් පාත් එකට. මම පාවිච්චි කරන්නේ මේ K beauty එකේ number 165 එක. මේක tan කලර් එකක්. මාර්ම ෆුල් කවරේජ් එක දෙන කවර් එකක්. මම මේක ගත්තේ මම ඉන්දියාවේදී ඉන්දියා ගිය වෙලාවක තමයි මම මේ ෆවුන්ඩේෂන් එක ගත්තේ. ඒ වගේම ෆුල් කවරේජ් එක දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. here ඔයාලට බලන්න පුළුවන් ලොකු කවරේජ් එකක් මේකෙන් දෙනවා. සාමාන්‍ය මේ K beauty product එක මාර්ම හොඳයි. මගේ ෆේවරිට්ම ෆවුන්ඩේෂන් එක. මම වියානා එකේ බ්‍රිටිෂ් කොස්මෙටික්ස් ඔක්කොම පාවිච්චි කරලා දෙනවා. සාමාන්‍යයෙන් ඊ ඔක්කොටම වඩා මේ K beauty එක ලොකු කවරේජ් එකක් දෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට හිතේ හැටියට හොඳ මේකප් එකක් දාගන්න පුළුවන්. මම ඉතින් මේක ඇප්ලයි කරගෙන ඉන්නවා. මේකප් ටිප් එකක් කියන්න යන්නේ. ඔයාලා ෆවුන්ඩේෂන් එක ගාද්දී චුට්ටක් තොල්වල වැදුනොත් මම කියන්නේ සම්පූර්ණයෙන්ම ගන්න කියලා. හැබැයි තොල්වල වැදුනොත් සාමාන්‍යයෙන් ඔයාලගේ ලිප්ස්ටික් එක ලොන්ග් ලාස්ටිං වෙන ප්‍රමාණය වැඩි. sorry කාලය වැඩි. ඔයාලට පේනවා ඇති කොච්චර ලොකු කවරේජ් එකක් සහ වෙනසක් මේ ෆවුන්ඩේෂන් එකේ ලැබිලා තියෙනවද කියලා. මම දැන් යන්නේ මේක බියුටි බ්ලෙන්ඩර් එකකින් තව චුට්ටක් නීට් කරගන්න. here බියුටි බ්ලෙන්ඩර් එකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් අර වැඩිපුර වැදලා තියෙන මේකප් ටික අඩු වෙලා හොඳ නීට්නස් එකක් දෙනවා. අපි සාමාන්‍යයෙන් මේ බ්‍රෂ් එකෙන් බ්ලෙන්ඩ් කරනවට වඩා. අපි දැන් යමු අයිස් එකට. මම පළවෙනියටම කරගන්නේ මගේ අන්ඩර් අයිස් ටික චූට්ටක් කන්සීලර් කරගන්න එක. ලොකුවට නෙමෙයි ෆවුන්ඩේෂන් එකේ ලොකු කවරේජ් එකක් එන හින්දා මම ලොකුවට කන්සීලර් එක මෙතනදී ඇප්ලයි කරන්නේ නැහැ. හැබැයි මගේ අන්ඩර් අයිස් මාරම අපි මේක බ්ලෙන්ඩ් කරගමු. ඔරෙන්ජ් වියානාගේ ඔරෙන්ජ් කලර් කන්සීලර් එක පොඩ්ඩක් ඇප්ලයි කරගත්තට පස්සේ මම යනවා මගේ වයිට් කන්සීලර් එකට. මේක තමයි තියෙන්නේ. දැන් ගොඩාක් එක ඉවර වෙලා තියෙන්නේ. මම මේකෙන් ෂූට් ඉරුම් මම අයිබ්‍රෝස් ෂේප් කරලා නැහැ. ඒ නිසා මම මෙන්න මේක චූටියට මෙන්න මෙහෙම චුට්ටක් ෂේප් කරගන්නවා. ෂේප් කරගෙන ඉන්න. මගේ අයිබ්‍රෝස් එක මම නීට් කරගන්නේ. මම තියෙන හුඩ බෙල්ට් අයිෂැඩෝ පැලට් එක. මේ හුඩ බෙල්ට් අයිෂැඩෝ පැලට් එකේ බ්ලැක් කලර් එක. ඒකෙම චූට්ටක් අර වැඩි නෙමෙයි. අර ටිකක් ඩාර්ක් වෙන තැනට අර එජස් ටික එහෙම චුට්ටක් ගන්නවා. මම ගෝල්ඩ් අයිබ්‍රෝස් ඩාර්ක් වෙනවට කැමති කෙනෙක් නෙමෙයි. ස්පෙෂලි ඉස්සරහින්. මම තමයි ගන්නෙ. ඔයාලට සාමාන්‍යයෙන් මේ විදිහට ලේසියෙන් අයි ෂැඩෝ එක හදා ගන්න පුළුවන්. නීට් කරගන්න පුළුවන්. මේ කරාට පස්සේ මම යන්නේ අයි ෂැඩෝ ඇප්ලයි කරන්න. පළවෙනියටම අයි ෂැඩෝ පෙන්සිල් එක අරගෙන මම බේස් කලර් එකක් නෝමලි මගේ අයි ඇස් දෙකට ඇප්ලයි කරන්න යන්නේ. ඉතින් මම හිතුවේ මේ රොයල් කියන කලර් එක පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් බේස් කලර් එකක් ඇප්ලයි කරන්න. මම නියුඩ් මේකප් එකක් තමයි අද දාන්නේ. මම ඇප්ලයි කරනවා. ඊට පස්සේ මම චුට්ටි ඩාර්ක්නස් එකකට තියෙන ෂැඩෝ එකට ගිහිල්ලා හිමීට ලාවට මෙන්න මේ හරිය පොඩි ඩාර්ක්නස් එකක් දෙනවා. පොඩි ඩාර්ක්නස් එකක්. ඒ කියන්නේ බ්‍රවුනිෂ් එකක්. ලොකුවට දෙන්නේ නැහැ. ලොකුවට විසිබල් කරන්නේ නැහැ. මේක මම කොයිවත් ඉගෙන ගත්ත මෙතඩ් එක නෙමෙයි. සාමාන්‍යයෙන් වීඩියෝස් ගොඩ බලලා මගේ විදිහට මම හදාගත්ත මෙතඩ් එකක්. ඒක නිසා කවුරුත් කියන්න එපා. ගන්න එක. ඊට පස්සේ මම මෙන්න මේ අnder කලර් කියන ලස්සන ලා රෝස් පාට චුට්ටක් මෙන්න මේ ඉස්සරහින් ඇප්ලයි කරනවා. මෙන්න මෙහෙම. මගේ කලර් එක හරියම ඕසයි. ඊට පස්සේ මම යනවා මගේ MAC එකේ palette එකට. මේක තමයි මගේ MAC palette එක. මම මේක රීසන්ට්ලි ගත්තේ. මේකෙන් මම මේක තියෙනවා මෙන්න මේ කලර් එක. මේ කලර් එක මම චුට්ටි ටච් එකක් දෙනවා මෙන්න මේ හරියට. ඒක අර මම ඉස්සෙල්ලා ඇප්ලයි කරපු කලර් එකට වඩා හුඩ පිට palette කලර් එකට පොඩ්ඩක් හදා. ඊට පස්සේ මම මේකේ තියෙන අර shimmery shadow එකෙන් මෙන්න මෙහි ටික චුට්ටක් shimmer කරගන්නවා. ආයෙම මම හුඩ පිට palette එකට ගිහිල්ලා මෙන්න මේ skin color එක අරගෙන ඒකෙන් මෙන්න මේ ටික චුට්ටක් blend කරගන්නවා වගේ කරනවා. මේක චුට්ටක් මට ගොඩාක් නියුඩ් යනවා නේද? මම පොඩි තද පාටක් ඇප්ලයි කරන්න නැහැ. මේක මම මේ විදිහට කරනවා. ඊට පස්සේ ආයේ එතන තියෙන මෙන්න මේ shimmer silver color එක අරගෙන මම ලාවට මෙන්න මේ අග eyebrows අග highlight කරනවා. ඔව් වැඩි වුණා. අඩු කරගෙන යන්න. eyeliner එක අඳින්න යන්නේ. ෆෝන් එකෙන් අඳින්න අමාරුයි. අඳගෙන ඉන්නම්. eyeliner එක ඇප්ලයි කරලා ඉවරයි. මම මේකත් පොඩ්ඩක් මහත් වෙනවා. කාටත් යන දෙයක් නේ. ඔය මස්කාරා එක ඇප්ලයි කරගන්න. මේක තමයි මස්කාරා එක. මේක Nykaa එකේ super light මස්කාරා එක. මේක 24 hours wear කරන්න පුළුවන් එකක්. මාරම හොඳයි. බලන්න ඒක තමයි මගේ eyelashes ඇත්තටම නැහනේ වැඩිය. හැබැයි හොඳ thickness එකක් එන මේ දැන් ඉපැත්ත මත නිසා වැඩි පේන්නේ නැහැ eyeliner මතින්. මේ හොඳ thickness එකක් එන මස්කාරා එකක් තමයි මේක. මම මේක සාමාන්‍යයෙන් දෙපාරක් ඇප්ලයි කරනවා. ඊට පස්සේ මම චුට්ටක් concealer එකෙන් මගේ under eyes වල මෙන්න මේ lining එක වනා ගන්න වැඩ තමයි උලන්නේ. මෙන්න මෙහෙම පොඩ ගා ගන්න. ඒකට චුට්ටක් මේ ඒ හරිය නීට් වෙනවා. ආයි මේක අපිට නීට් වෙනවා. ඊට පස්සේ මේක බ්ලෙන්ඩ් කරගන්න තියෙනවා. දැක්ක නේද?
ආයි මේකප් එක හරියම ලස්සනට වෙන්නලා හිටලා තියෙනවා. දැන් මම යන්නේ කොන්ටෝ කරගන්න. මගව කොන්ටෝ එකක් නැහැ. මම මේකට අරන් තියෙන මේ වියානා එකේ කන්සීලර් එක මම හිතන්නේ මේක නම්බර් 6. මේක නම් පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් හොඳයි. අපි ඇප්ලයි කරලා බලමු. මම කිව්වේ ඒ කලර් එක අතන අපේ ශ්‍රී ලංකන් සිම් ස්කින් එකට මාර්ම සූටබල්. නහය කොන්ටෝ කරගමු. මගේ නහය ටිකක් ෆ්ලෆි. මම දන්නේ යන් ජම්බු වීඩියෝ කෝලේ. A little bit on the forehead. Let me blend this. Ta-da! Blush apply කරගෙන එන්න. මේ තියෙන මගේ blush palette එක මම ආවසම මෙන්න මේ rose color එකට. චුට්ටක් වැඩි වුණා. පික fix කරමු. චුට්ටක් වැඩි වුණා. corner පික fix කරගමු. දැන් යන්නේ powder එකට. මග තියෙන මේ Nykaa එකේ powder එක මම දන්නේ මේක B049 ද වේද. ඔයාලට මම පෙන්නන්නම් මේකේ coverage එක කොහොමද කියලා මම මාර මාසයි. ඇත්තටම හොඳ foundation එකක්. Here මම මාර මාසයි. ඒක අපේ tan color එකට ලස්සන මේ look එකක් දෙනවා. මේ තියෙන්නේ ඒ look එක ඇත්තටම ලස්සනයි. මේ බඩ ටික තදද තමයි ගත්තේ. පොඩක් blush එකත් වැඩි වෙච්ච හින්දා ඒක උඩ ගන්නවා. මේකෙන් මේ මාරම ලස්සන finishing එකක් එනවා හරියට. මාසයි මේ foundation එකට. සොරි powder එකට. ඔයාලට බලන්න ඒක මේ. ඇත්තටම හරිම හොඳ look එකක් දෙනවා. ඔයාලට මම වැරදිම කියන්නේ මේකට වඩා හොඳ ඒවා තියන්න මට කියන්න. මේ ඔව් මට brush එකෙන් මේක. මේ brush එකෙන් ඊට පස්සේ අපි lips එකට යන්න කලින් අපි අපේ highlight එකට. මම තියනවා Colourpop brand එකේ සුපිරි highlight එකක්. මේ තියෙන එක. Trust me මේ colour එක මාරම ලස්සනයි. Look at the shimmery look. I'm very like this. Yeah, apply කරාම අපි ෂේඩ් කරනවා. highlighter. මේ Colourpop එක American brand එකක්. මම ලොකුවට මේ highlight වල කැමති කෙනෙක් නෙමෙයි. හැබැයි මේක මාරම natural look එකක් දෙන highlight එකක්. මේක ගොඩක් reviews එක බලුවා. මේක ගත්තේ ඉන්දියාව වලින්. Yeah. What do you think? අපි දැන් පොඩක් මගේ මේ ඇස් ඉස්සරහා මට highlight කරගන්න ඕනේ. අශිර පශේ ගත්තා, චුට්ටක් ගත්තා. අන්න. එතකොට ඇස් හරි ලස්සනට highlight වෙනවා පේනවා. හරි ආසයි මේ highlight එකට. මම දන්නේ හරිම ලස්සන highlight එකක්. අපි දැන් යන්නේ lipstick වලට. හදගෙන යන්න lip line එක. මම ආස නැහැ. මගේ තොල් දෙක ගොඩාක් මොහොතට පෙනෙන්නේ. මගාව තියෙනවා Colourpop brand එකේ number 25C4 lipstick එක. මේක හරිම ලස්සනයි. Yeah, that's what I'm talking about. හරිම ලස්සනයි. ඔයාලා ගන්න. Definitely මට recommend කරන්න පුළුවන්. අපි මගේ birthmark එක තියාගෙන fix එක apply කරමු. birthmark එක තිබ්බා. මම දැන් පාවිච්චි කරන්නේ මේ Viana එකේ Creamy Touch HD fixing spray. Fixing spray එක. ඇස් දෙක ගන්න. I think ඔයාලා මොකද හිතන්නේ මම ෆයිනල් මේකප් ලුක් එක ගැන? ඇත්තටම මෙන්න මේ සලෝන් වලට ගිනි ගණන් දෙන කාලේ ඔයාලට පුළුවන් මේ වගේ few steps ටිකකින් ලස්සන natural makeup එකක් ඉගෙන ගන්න. එහෙනම් follow me for more videos.